ආයිබෝන් දරුවනේ සමගාමී සමීකරණයක් ගොඩනගෙන ආකාරය අපි දැන් බලමු. ඔබට මම කලින් වීඩියෝෙන් කතා කරා අනිවාර්යෙන් මේ රටාව තුළ ඔබට ගුණය වඩා වැඩි වඩා අඩු සහ ගුණ වඩය කියන කාරණා පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනි කියලා. ඒ වීඩියෝ එක බලන්න දරුවනේ මේ පාඩම කරන්න කලින් මේක බලන්න කලින්. මොකද එතන කතා කරන්නේ වචනවල ප්‍රධාන තේරුම්. ඒ වචන සමග ඔබට මෙන්න මේ වගේ ගණන් රටාවක් හදා ගන්න පුළුවන්. සාමාන්‍ය ගණන් සමගාමී සමීකරණ වලට පොඩ්ඩක් වෙනස් ආකාරයක් තමයි මම ඉදිරිපත් කරන්නේ. මෙතන කියනවා ගැහැණු ළමයින් ගන්න x ලෙසත් පිරිමි ළමයින් ගන්න y ලෙසත් ගන්නවා කියලා. ඒ වගේම මේ ගැහැණු ළමයින්ට සහ පිරිමි ළමයින්ට ඇඳුමක් මහන්න යනවා. ගැහැණු ළමුන්ට සුදු පාටින් බ්ලවුස් එකක්, ඒ වගේම පිරිමි ළමයින්ට සුදු පාටින් කමිසයක්, ගැහැණු ළමයින්ට නිල් පාටින් සායක් සහ පිරිමි ළමයින්ට නිල් පාටින් කලිසමක්. ඔබට මේ දීලා තියෙන ඒ වගේම දත්තේ විදිහට දීලා තියෙනවා සුදු පාට රෙදි ප්‍රමාණය මීටර 72ක්, නිල් පාට රෙදි ප්‍රමාණය මීටර 100ක්. අපි මේකෙන් මෙන්න මගේ සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන දරුවනේ. ගැහැණු ළමුන් සඳහා ගැහැණු ළමුන් x ප්‍රමාණයක් ඉන්න නිසා ඔවුන්ට ගැහැණු ළමුන්ට මීටරයක් අවශ්‍ය වෙන නිසාවෙන් ගැහැණු ළමුන් සඳහා 1x කියලා අපි රෙදි ප්‍රමාණය තීරණය කරනවා. පිරිමි ළමයින්ට සුදු පාට මීටර 1.5ක් අවශ්‍ය වෙන නිසා පිරිමි ළමයි y ප්‍රමාණයක් ඉන්නවා 1.5යි y ලෙස ප්‍රකාශ කරනවා. ඒ දෙකේ එකතුව 72යි. ඒ වගේම නිල් පාට රෙදි ප්‍රමාණයේ අවශ්‍යතාවය තමයි සායක් සඳහා 1.5ක් අවශ්‍යයි මීටර. ඒ වගේ ගැහැණු ළමයි x ප්‍රමාණයක් ඉන්නවා 1.5යි x ලෙසත්. පිරිමි ළමයි y ප්‍රමාණයක් ඉන්න ඔවුන්ට මීටර 2ක ප්‍රමාණයක් අවශ්‍ය නිසා 2යි y ලෙසත් ප්‍රකාශ කරනවා. අපි මේ දෙකේ එකතුව මීටර 100ක් කියලා ගන්නවා. ඔබට දැන් පේනවා සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගලා තියෙන්නේ. දැන් තියෙන්නේ විසඳීම. මේ භාග සංඛ්‍යාව මිශ්‍ර සංඛ්‍යාව ඒක විෂම කරගන්නවා. ඒතර දෙකෙන් තුනක් කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒ වගේම මේක තවදුරටත් මේ යට ඉන්න හරයවත් කරන්න සෑම පදයක්ම දෙකෙන් ගුණ කරන් යනවා. ඒතර ඔබට යට ඉන්න දෙකේ කියන හරය කියන පද ඉවත් වෙනවා. ඔබට ලැබෙනවා 2x ධන 3y සමාන 144. ඒ ආකාරයටම තමයි මේ සමීකරණයත් හදලා තියෙන්නේ. මේ හැම පදයක්ම දෙකෙන් ගුණ කරන් යනවා. එතකොට ඔබට ලැබෙන උත්තරයක් 3x ධන 4y සමාන 200 කියලා. මේ වගේ පැහැදිලි සමගාමී සමීකරණ යුගලයක් ආවට පස්සේ අපේ දරුවන්ට ඉතාමත්ම නිවැරදිව මේක වේගයෙන් හදාගෙන යන්න පුළුවන්. ඔබට පේනවා x y පදයේ සංගුණක සමාන කර ගැනීමක් කරගන්නවා. මම මේ ගාන තුල x සංගුණක සමාන කරලා තියෙන්නේ. ඒ නිසා තුන්වන සමීකරණය මම 3ෙන් ගුණ කරා. එතකොට අපිට ලැබෙනවා 6x ධන 9y සමාන 432යි කියලා. හතරවන සමීකරණ අපි ගුණ කරා දෙකෙන්. එතකොට අපිට ලැබෙනවා 6x ධන 8y සමාන 400යි කියලා. දැන් මෙතන සංගුණක සමාන වෙලා තියෙන දරුවනේ. ඔබට පේනවා මේ 6x තියෙන නිසා ඒ වගේම ඔවුන්ගේ ලකුණ ධන නිසාවෙන් අපි අඩු කිරීමට ලක් කරනවා. එතකොට පස්වන සමීකරණයෙන් හයවන සමීකරණය අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා මෙන්න මේ වගේ රටාවක් y අගය සමානයි 32ක් කියලා ලැබෙනවා. ඒ y අගය 3ට ආදේශ කරාම ඔබට මේ ගාන x අගය 24ක් කියලා ලබා ගන්න පුළුවන්. y අගය සහ x අගය හෙව්වට පස්සේ ඔබ නැවතත් ගැහැණු ළමයින් ගන්න 24ක් සහ පිරිමි ළමයින් ගන්න 32ක් කියලා අනිවාර්යෙන් ලියන්න ඕන. මොකද මේ ප්‍රකාශනයට නැවත ඔබට ලකුණක් ලැබෙන නිසා. මම හිතනවා සමගාමී සමීකරණ ගාන භාග සහිත සමගාමී සමීකරණ ගානක් ආවොත් අපේ දරුවන්ට මේ වීඩියෝ එක තුලින් මතක් කරගන්න පුළුවන් ඒ ගානත් ඊටාම නිවැරදිව පැහැදිලිව සැහැල්ලුවෙන් හදන ක්‍රමවේදය. එහෙනම් අපේ සියලු දරුවන්ට බොහොමත්ම ස්තුතියි.